ඉතින් මම ඒ කාලේ ඇත්තටම මේ ආස වුණේ මිනි කපන්න. අපි බය වෙන්න ඕන ඇත්තට මිනියට නෙමෙයි. අපි බය වෙන්න ඕන පණ පිටින් ඉන්න මිනිස්සයන්. කොයි වෙලාවෙ ඇවිල්ලා පිටිපස්සෙන් ගහයිද දන්නේ. ඇත්තට මේ වෙලාවේ මට සෑහෙන දුක හිතුණා. මං ඇත්තටම හිතුණා මං ආයෙ එම්බාම් කරන්නේ නැහැ කියලා. මං ගෙදර ඇවිල්ලා මේ තාත්තටයි මේ මගේ මහත්තයාටයි කියනවා මේ ආයි මං එම්බාම් කරන්නේ මට ඇති මම ගාමට යනවා කියලා මම අඬ කියනවා. මම මේ පොඩි ළමයිගේ වැඩ කරන්නේ නැති හේතුව ඇත්තටම දුකයි. මේ වගේ ලොකු අතකට චූටි අත් දෙකක් අහු වෙනකොට මට ළමයි නැති වුණත් ඇත්තටම ඒ වෙලාවේ එන දුක කියාගන්න බැරි දුකක් එන්නේ. ඉතින් ඇත්තටම මම අවුරුදු 8 ඉඳලා එම්බාම් කාමරේ තමයි ජීවත් වෙන්නේ. මල්ශාලාවේ මේ වගේ තැනක ගෑනු ළමයෙක් හිටියාම පිරිමි ගොඩක් ගාව ගෑනු ළමයෙක් හිටියාම කියන්නේ මේ අමුතු කතා කියනවා. මම 15 තමයි මිනිහක් කපන්න ගත්තේ. ඒත් හාමුදුරුව නමක් ජීවිතේටවත් මම කරලා නැහැ. සිවුරක් අඳින්න දන්නේ නැහැ. ඇත්තටම තාත්තා කිව්වා අපි නැත්තම් මිනිත් ගොඩ ගැහිලා එම්බාම් කාමරවල අර හැම අවස්ථාවකම මං කඩාගෙන වැටෙනකොට මගේ තාත්තයි මහත්තයයි තමයි මාව උස්සලම තියන්නේ. සමහරක් අය මේ සල්ලිත් දෙන්න හදනවා. මේ අහවල් තැනට එන්න කියලා. මම ඉස්කෝලෙන් අයින් වුණේ අවුරුදු 17 දී. මම අයින් වුණේ මාව අයින් කරා. අයින් කරන්න හේතුව මම තාත්තත් එක්ක මේ ජොබ් එකට යන හින්දා ඇත්තටම එහෙම බය වෙන්න එපා. අපිට දවසක එන්න වෙනවා මෙතනට කොහොමටත්. මචං සිලෝනියන්ස් මලගෙදරක දේහය අසලට යනකොට කනත්තකට මල් ශාලාවකට ඇතුළු වෙනකොට අපිට තිගැස්මක් දැනෙනවා. ජීවිතයේ අනියත බව ගැන සිහිපත් වනවා. වයස අවුරුදු 8 ඉඳන් තාත්තගේ අඩිපාරේ යමින් පිරිමිත් බය මලසිරුරු එම්බාම් කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගත්ත ලංකාවේ එකම තරුණිය අවුරුදු 18ක ස්නේහා උදයානිගේ කතාව මේ වීඩියෝ එකෙන් බලමු. මගේ නම ස්නේහා. මගේ ගම කුලියාපිටිය. මගේ පවුලේ ඉන්නවා මල්ලිලා දෙන්නයි අයියයි මමයි තාත්තයි අම්මයි. මම මේ රස්සාවට පුරුදුනේ තාත්තගෙන්. මම තාත්තත් එක්ක වැඩවලට යනවා අවුරුදු 8 ඉඳලා බලන් ඉන්නවා ආසාවෙන්. ඒ රස්සාවට හිත යොමු වුණා ටිකෙන් ටික. කරන්න ආසාවක් ඇති වුණා. දැන් මට අවුරුදු 18ක් වෙනවා. ටික ටික දැන් පුරුදු වෙලා මම දැන් හොඳ තැනක ඉන්නවා. ඒ මගේ තාත්තා හින්දා. ගොඩක් අය මට මේ ගමේ කට්ටිය ගොඩක් මට සෑහෙන්න මේවා කිව්වා මේ රස්සාව ගැන. සෑහෙන්න මිනිස්සයන්ගෙන් දොස් බැනුම් සෑහෙන්න ඇහුවා. ඒත් මාව ඉස්සරහටම අරගෙන මට සෑහෙන්න තාත්තා මට අත දුන්නා. දැන් මම ගොඩක් සතුටු වෙනවා. දැනට එම්බාම් කරන කාන්තාව මේ හැටියට මම විතරයි ඉන්නේ ලංකාවේ. මේ රස්සාව මේ පිළිකුරක් තමයි. ඒ වුණාට මගේ කැමැත්තෙන් මම මේ රස්සාව කරන්නේ. ඒ කාලේ දැන් මේ ගෑනු ළමයි වැඩියෙන් මාස මල් හිටවන්න මහාන වැඩවලට ඔය එක වැඩවලට ගෑනු ළමයි ඒ කාලේ මේ යොමු වෙනවනේ. ඉතින් මම ඒ කාලේ ඇත්තටම මේ ආස වුණේ මිනි කපන්න. මේ කපනවට ආසකමක් නෙමෙයි. ඇත්තටම අපිට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම අපි මේ විදින ජීවිතේ මොකද්ද මේ අනිත්‍ය කියලා බලන්න එන්න ඕන මල් ශාලාවකට. මෙච්චර අපි ලස්සනට ඇඳලා කරලා හිටියට අපේ මේ එක මොහොතක් එක පැයක් විනාඩි 5ක් එක මොහොතකදී අපේ සියල්ල ඇඟේ නිර්වත ඔක්කොම ගැලවෙනවා. මුල පාර නම් බය හිතුණා. ඒත් මේ ඉස්සරම දවසක් තාත්තට මේ කෝල් එකක් ආව වැඩක් ඇවිල්ලා කියලා. ඊට පස්සේ තාත්තත් එක්ක මේ ගියා. එදා මම මේ ඉස්කෝලේ යන්නත් මේ චුට්ටක් යන්න අකමැති යන්නේ මං. මේ ඊට පස්සේ ගියාට පස්සේ පළවෙනි පාර දකින්නකොට මේ ගොඩක් බය හිතුණා. මිනිහක් රෙදි කෑල්ලක පුරවලා ගොඩක් බය හිතුණා. ඒත් මේ චුට්ටක් විතර ආසාවක් ඇති වෙලා දිගටම මම ඉතින් ඒ රස්සාවත් එක්ක පුරුදු වුණා. ඒ කාලේ ඉතින් සෙල්ලම් කරපු කාලේ
මම මිනී එක්ක තමයි හිටියේ. සෙල්ලම් කරන්න වැඩි ඒ පැත්තට යොමු වුණේ අර කපන කොටන තැන් වල තමයි මම වැඩියෙන්ම යොමු වුණේ. මම 15 වෙනි තමයි මිනිහක් කපන්න ගත්තේ. ඒත් හාමුදුරුව නමක් ජීවිතේටවත් මම කරලා නැහැ. සිවුරක් අඳින්න දන්නේ නැහැ. ඒත් මම මේ ඒ හාමුදුරුව ලස්සන්ට හන්දලා පන්සලට බාර දුන්නා. එදා තමයි මට ලොකු සතුටක් ආවේ හිතට. ඒ හාමුදුරුව ඔක්කොම මට කිව්වා පුතේ මේ වැඩේ හරිම ලස්සනයි. ඔයා හොඳ තැනකට යන්න ඕනේ කියලා. මට ඇත්තටම ඒ වෙලාවේ ගොඩාක් සතුටු වෙලා මම දිගෙන් දිගට වැඩ කරගෙන යන්න පුරුදු වුණා. මම ඉස්කෝලෙන් අයින් වුණේ අවුරුදු 17 දී. මම අයින් වුණේ මාව අයින් කරා. අයින් කරන්න හේතුව මම තාත්තත් එක්ක මේ ජොබ් එකට යන හින්දා ඉගෙනීම මට්ටමින් මම චුට්ටක් බැහැලා හිටියේ. දැන්ටත් මට කට්ටිය කියනවා ඔයා එම්බාම් කරන්න එපා. ඔයා වෙන රස්සාවක් කරන්න. ඒ වුණාට මං ඇත්තටම කරන්නේ මම මේ රස්සාව. ඒක මට වෙන රස්සාවක් කරන්න දැනෙන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ. පවුලෙන් මං විතරයි මේ රස්සාව කරන්නේ. ඇත්තටම මගෙන් ගොඩක් අය අහනවා මේ බය නැද්ද? එහෙම කියලා මගෙන් සෑහෙන්න අහනවා. අපේ අම්මලා පවා අහනවා. ඉතින් ඇත්තටම මම අවුරුදු 8 ඉඳලා එම්බාම් කාමරේ තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ උදේ 8ට එනවා. අය ගෙදර යනකොට 12යි 1යි. ඉතින් මේ අර කතාවක් තියෙනවා 12ට යක්කු ගස් නගිනවා. ආයි මේ පිලි ಜಾති කන්න හොඳ නැහැ, තෙල් ಜಾති කන්න හොඳ නැහැ කියලා. ඇත්තටම දැන් අපිට වැඩක් ආවහම අපිට කන්න යන්න වෙලාවක් නැහැ. අපි මේ කඩේට ගෙනල්ලා තමයි කන්නේ. මේ ඉතින් මේ ඒ වෙලාවේ අපි ඔය ඉතින් බත්ම කැවෙන්නේ නැහැ, උණුදු වඩේ මොන හරි දෙයක් තෙල් ಜಾති දෙයක් තමයි කන්නේ. කෑවට පස්සේ ඉතින් අපි කාලා එම්බාම් කාමරේට යනවා. ඉතින් මේ අවුරුදු 8 ඉඳලා දැන්ට 18ක් වෙනවා. මේ වෙනකන් කිසිම මේ හෙවණැල්ලකටවත් කිසිම මේ මුකේකටවත් තාම මම බය වෙලා නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඇත්තටම මේ යක්කු එහෙම කියලා ඉන්නවත් දන්නේ නැහැ. මේ වෙනතුරා මම දැකලා නැහැ. එම්බාම් කාමරේ මම නිදියලක් තියෙනවා. ඒ කියන්නේ පුටුවේ උඩ නිින්ද ගිහින් තියෙනවා. ඒත් තනියම. මොකද ඒ කාලේ මට මේ අවුරුදු 8 ඉඳලා ඉතින් අර තාත්තත් එක්ක මලගෙවල් වලට යන්න බෑනේ මිනී දාන්න. ගෑනු ළමයෙක්ින්ද මාව තාත්තා කඩේ තියලා තමයි යන්නේ. ගොඩාක් අය අහනවනේ මේ මෙහෙම වෙනවද? මිනී නැගිටිනවද? දැන් සමහරක් අය මල්ශාලාව ගාවින් යනකොට මේ එහා පැත්තට පයින්නවා. ඇත්තටම එහෙම බය වෙන්න එපා. අපිට දවසක එන්න වෙනවා මෙතනට කොහොමටත්. ඕන තරම් මේ පාරවල් වල වයසක අම්මලා ඉන්නවා, කන්න බොන්න නැති අය ඉන්නවා. ඇත්තටම එහෙම දැක්කම ගොඩක් ඇස් වලට කඳුළු හිතෙනවා. ඇයි මෙහෙම ළමයි කරන්නේ? ඇයි පාරවල් වල දාලා යන්නේ? වීඩියෝ වල දැන් යනවා මේ ඔය ෆෝන් එක බැලුවාම අනේ ගහනවා. එහෙම කවදාවත් කරන්න එපා. මොකද මම මේ මල්ශාලාවේ එක දවසක් මට වැඩක් ආවා. ඇත්තටම මේ ගඳක් එනවා. මම බලනවා මේ කොහෙන්ද ගඳ එන්නේ කියලා. ඇත්තටම අවුරුදු 85යි. එයාගේ මේ ගන්න දෙයක් නැහැ. පැම්පර්ස් එක මාස ගණන් තියලා. එහෙම කරන්න එපා. මොකද අපි හැදූ වැඩූ අම්මනේ. අපි පොඩි කාලේ අපිත් පොඩි කාලේ ජරා කරනවා. මේ කියන දේ අහන්නේ. ඉතින් අපි එන්න ලොකු වෙලා වයසට යනකොට අපිට තේරෙන්නේත් නැහැ. අපිට වයසට ගියාම ඇවිදින්න බැරුව යනවා. ඇත්තටම එහෙම කරන්න එපා. ඉන්නකන් ජීවතුන් අතර ඉන්නකන් අම්මටයි තාත්තටයි සලකන්න. කන්න බොන්න දෙන්න, ගහන්න කරන්න නම් යන්න එපා. ඒක පව්. මේ මල්ශාලාවේ ක්ෂේත්‍රයට එනවා චූටි ළමයි. ඒ කියන්නේ මම එක කාලයක් මේ හිටියා හලාවත. හලාවත ඉන්නකොට මේ මට ආවා චූටි අයිස් කප් එකක් මෙන්න මේ විතර. ඉතින් මේ මල්ශාලාවේ හර්ස් එකේම තමයි ආවේ. ඉතින් මේ තාත්තා කිව්වා මට ගිහින් අරන් එන්න කියලා. ඉතින් මම ගිහින් දොර ඇල්ල බලනකොට චූටි අයිස් කප් එකක් තිබ්බා. මං තාත්තට කිව්වා තාත්තේ මේ අයිස් කප් එකනේ තියෙන්නේ. අරන් එන්න කිව්වා මට. මං ඉතින් අනේ අරගෙන ගියා. එන බරකුත් දැනුණා. අරන් ගියාට පස්සේ
එම්බාම් ලෑල්ලෙන් තියන්න කිව්වා. තිබ්බට පස්සේ පියන ඇල්ල බලනකොට මේ විතර හෙන චූටි ළමයි හම්බෙන ගමන්ම මැරිලා. ඇත්තට මේ වෙලාවේ ඒ ළමයා දැක්ක ගාම මම මේ එතන මේ මල්ශාලාවේ බිත්තියට හේතු වුණා. ඇත්තටම එහෙම දකිද්දි මේ ඒක කියන්න බෑ නිකන් කඩාගෙන වැටුණා වගේ. ඇත්තටම මම මේ දැනට දැන් මේ අවුරුදු 18ක් වෙන පොඩි ළමයිගේ වැඩ සෑහෙන්න එනවා. මම කරන්නේ ඇත්තටම මං ඒව කරන්නේ මම මේ පොඩි ළමයිගේ වැඩ කරන්නේ නැති හේතුව ඇත්තටම දුකයි. මේ වගේ ලොකු අතකට චූටි අත් දෙකක් අහු වෙනකොට මට ළමයි නැති වුණත් ඇත්තටම ඒ වෙලාවේ එන දුක කියාගන්න බැරි දුකක් එන්නේ. තාත්තා දැන් මේ ආයතනයක වැඩ කරාම තාත්තට මේක කරන්න බෑ කියලා අයින් වෙන්න බෑ. ඉතින් තාත්තා ඒ වැඩේ හරියට හිමින් අර නිකන් පණ තියනවා වගේ රිදෙන්නේ නැති වෙන්න එන බයෙන් ඒ වැඩේ කෙරුවේ. එක දවසක් මට ආවා මේ අවුරුදු 18ක් හරි 20 ගණන් හරි ගෑනු ළමෙක් ආවා මට වැඩක් කරන්න. ඒ වෙලාවේ එම්බාම් ලෑල්ලට මම තියෙන ඔක්කොම වැඩ කටයුතු කරලා ඇඳුම ගෙනත් දෙනකම් මම මේ ඉඳගෙන හිටියා. ඉතින් මේ එක්කෙනෙක් ඇවිල්ලා අඳුරන්නත් බෑ මල ගෙදර අයද කියලා දන්නේ නැහැ. එක්කෙනෙක් ඇවිල්ලා ඇඳුමක් දුන්නා මට. ඊට පස්සේ මම ඒ ඇඳුම දිග ඇල්ල බලනකොට මේ වෙඩින් සාරියක් තිබුණේ. ඉතින් එයා මට කිව්වා අනේ මේ දුවේ මට මේ ඇඳුම අන්දලා දෙන්න කියලා. ඉතින් මම ඒත් කල්පනා කළා මැරෙන මොහොතේ මොන විච්චූරණද කියලා සාරියක් අරගෙන ඉතින් එම්බාම් කාමරයට ගියා. එම්බාම් කාමරයට ගියාට පස්සේ එයාට ඒ වෙඩින් සාරිය අන්දලා පෙට්ටියෙන් තිබ්බා. පෙට්ටියෙන් තිබ්බට පස්සේ ආයේ පුද්ගලයා ඇවිල්ලා මට කියනවා අනේ මේ මල් එක අතින් තියන්න කියලා. ඉතින් මම ආයි අනිත් පැත්තට හැරිලා ඒ මල් එකත් අතින් තියලා ආයේ පුද්ගලයා අරන් ආවා රත්තරන් බඩු ඔළුවට ගහන මල් එහෙම සෑහෙන්න දේවල් අරන් ආවා. ඉතින් සරසලා ඔක්කොම කරලා තාත්තයි මමයි සරසලා ඔක්කොම කරලා පෙට්ටිය වහන්න හැදුවා. පෙට්ටිය වහන්න හදනකොට ඒ පුද්ගලයා ඇවිල්ලා කියනවා මට චුට්ටක් මිනිහ බලන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ආයි පාරක් හිතලා තාත්තයි මායි මොන වදයක්ද දෙන්නේ ගෙදර යන්නවත් දෙන්නේ නැහෙනි කියලා ආයි පෙට්ටිය ඇල්ල බැලුවා. ඇල්ල බලනකොට ඒ පුද්ගලයා මේ අත මිටි මොලව ගත්තා. ඒත් අපිට අහන්න බෑනේ ඇයි මොකද කියලා. ඊට පස්සේ පුද්ගලයාට එකපාරටම කැරකිල්ලක් ආවා. අනේ ඉතින් අම්මායි තාත්තයි පුටුවක ඉඳලා වතුර ටිකක් දීලා මම එයාගෙන් ඇහුවා ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් එයා මට කිව්වා ඇත්තට මේ වෙලාවේ මට ඇඬුණා. මට නෙමෙයි මටයි තාත්තටයි දෙන්නටම ඇඬුණා. ඒ වෙලාවේ කියනවා මෙයා මේ නේස් කෙනෙක් මම බඳින්න හිටියේ මේ ගෙදරිනුත් කැමැත්ත අරගෙන ඔක්කොම කරලා ලබන මාසේ බඳින්න හිටියේ. ඉතින් නොයිතු වෙලාවක ඒ ගෑනු ළමයාට කණ්ඩ හිතුණලු මේ අඹ අච්චාරුවක් අරන් දෙන්න යන ගම කොල්ල සෙට් එකක් බයිසිකලේ රේස් කරලා ඒ ගෑනු ළමයාට විහිළුවක් කරලා ගියාලු. ඉතින් කොල්ලට තරහක් ගියපු හින්දා බයිසිකලේ එකපාරටම එයා බේක් කරන්න ගිහිල්ලා මේ කොහොම හරි ගෑනු ළමයා මුලින් අතට වැටිලා. මුලින් අතට වැල්ලට පස්සේ ගෑනු ළමයා එතනම නැති වෙලා. ඉතින් මිනිය බඳාගෙන මේ පිරිමි ළමයා ඇත්තටම ඇඬුවා. සෑහෙන්න මේ දුක කිව්වා. ඉතින් ඒ වෙලාවේ තාත්තටයි මටයි ඇත්තටම ඇඬුණා. මේ කොච්චර ඒ ළමයා මේ බලාපොරොත්තු වෙන්නේ නැතිද ජීවිතය ගැන. ආන් ඒ වගේ තමයි අපිත් හරියට නිකන් මේ වීදුරු බඩුවක් වගේ බිම අතෑරුණොත් අතෑරුණම තමයි. මට හැකියාවක් තියෙනවා මේ ඔය හැප්පිච්ච මූණවල් දැන් හදන්න බෑ කියලා සීල් කරනවානේ. ඒ වගේ බොඩි මට හදන්න පුළුවන්. ඇත්තටම මට මූණවල් හදන්න පුළුවන්. මේ ඒවට මට පිටින් කෝල් කරනවා. ඒ කියන්නේ තැන් වලින් මාසාලාවල් වලින් සෑහෙන්න කතා කරන ඒ වෙලාවට මේ මම හැමතැනටම යනවා. සමහරක් වෙලාවට ජායල කොළඹ පැති වලටත් මම යනවා. මට කතා කරපු ගමන්ම මම යනවා. ඒ කියන්නේ මට මේ මූණවල් හදන හැකියාව ආවේ අවුරුදු 16 දී හරි 14 දී හරි
ඒත් මම තාත්තගෙන් ඉගෙනගෙන නෑ. අපේ තාත්තත් පුදුමයි මම එහෙම කරනවා කියලා. ඉතින් මේ ඒක මම පුරුදු වුණෙත් නෑ, දන්නෙත් නෑ. අනේ ඉතින් මේ මූණවල් හදනවා කියලා මහ ලොකු දෙයක් කරන්නේ නෑ. මේ වැඩියෙන්ම යන්නේ පාම් පිටි තමයි. ඔය මූණවල් මේ වලවල් ඔය සමහර කුඩු වෙච්ච මිනි එනවා. ඒ වෙලාවට එක්ක පාම් පිටි එක්ක නැත්තම් මේ අපේ ඇඟේ වෙන අතපය වෙන හැම මූණට වගේ හැම තිබුණොත් පාට ආන් එතනින් චුට්ටක් කපලා අරගෙන මූණට අලවනවා. ඉතින් ඇත්තටම මේ කියන්න දෙයක් තියෙනවා තව. අවුරුදු 18යි මම බුලත් පිට කනවා. මේ බුලත් පිට කන්නේ ඇත්තට මේක කියන්න ඕන මම සෑහෙන්න කියනවා බුලත් පිට කන්න එපා බුලත් පිට කන්න එපා ගෑනු ළමයෙක්නේ ලස්සන කැත වෙයි කියලා. ඇත්තටම මල්ශාලාවේ ක්ෂේත්‍රයේ සමහරක් අය කරන දැන් පිරිමි අය කරනකොට මේ මත්පැන් බොනවා. මම ඇත්තටම ඒක දන්නේ හරියටම ඒක පිරිමි අයම තමයි දන්නේ. ඒගොල්ලන්ට අමාරුයි කියලා ඒගොල්ලෝ මත්පැන් බොනවා. එතකොට මටත් එන අමාරුයි. ඉතින් මම ඒත් කවදාවත් බොන්නේ නැහැ. අපේ තාත්තත් මේ බොන හින්දා තමයි මම අද මේ කතාව කියන්නේ. ඉතින් මම බුලත් විතර කන්නේ අවුරුදු 13 ඉඳලා මේ වෙනකන් දැනටත් බුලත් විතර කනවා මම බුලත් විතර මේ කන්නේ හේතුව මිනි ආවහම ඇත්තටම අපි සෙන්ට් ගැහුවත් මොනවා ගැහුවත් අපි මැරුණාම ගඳයි. දැන් සමහරක් අය කියනවා මල්ශාලාවට බොඩි එක ගෙනාවහම නාවනවා එක දේවල් කියනවා. ඇත්තටම මේ මම දන්නේ නාවනවද කියලා. ඇත්තටම මම නාවන්නේ නැහැ කියන්නේ හේතුව එහෙම මම තාත්තත් එක්ක කරන කාලේ ඉඳලා නාවන්නේ නැහැ මිනි. ඉතින් මේ අපි බොඩි එකේ ඇඳුම් ඔක්කොම ගලවලා බෙහෙත් ගහන්නට එනකොට අපි චුට්ටක් කැපුවාම අපිට එනවා අමුතු ගඳක්. ඒක නිකන් සතෙක් කුණු වුණත් නෙමේ නිකන් අමුතු නිකන් ලේ කුයිලයක් වගේ අමුතු ගඳක් එනවා. ඉතින් ඒ වෙලාවට කරන්නේ මේ දැන් තාත්තත් බුලත් විතර කනවා. මේ ඒ වෙලාවට කරනවා හොඳට බුලත් විතරක් අරගෙන කටේ දාගෙන වැඩේ ඉවර වෙනකන් ඒ බුලත් විතර කටේ තියාගෙන අපහපා ඉන්නවා. මට ඇත්තටම මම ලස්සන ගැන වැඩක් නෑ මට ඇත්තටම. මට ඕන ජීවිතේ මේ ඉස්සරහට යන්න. මල්ශාලාවේ මේ වගේ තැනක ගෑනු ළමයෙක් හිටියාම පිරිමි ගොඩක් ගාව ගෑනු ළමයෙක් හිටියාම කියන්නේ මේ අමුතු කතා කියනවා. ඇත්තටම ඕගොල්ලෝ අහලත් ඇති බුලත් පිට කාගෙන ඉන්නකොට අමුතු කතා කියනවා. සමහරක් අය මේ සල්ලිත් දෙන්න හදනවා. මේ අහවල් තැනට එන්න කියලා. ඇත්තටම මේ අවුරුදු 8 ඉඳලා මම මේ තැනටම වෙනකන් ආවේ තාත්තගේ හයියෙන්. මං මේ තාත්තා නැතුව මේ ඇත්තටම පිරිමි කෙනෙක් නැතුව මල්ශාලාවේ තුල ඉන්න බෑ. මේ ඉන්න බෑ කියන්නේ ඒ කියන්නේ අයිතිකාරයන්ගෙන් එහෙම කරදරයක් නැහැ. ඔය එනවා සමහරක් ඔය මලගෙවල් වල මැරුණාම පස්සේ ගෑනු ළමයි මැරුණාට පස්සේ ඔය වයසක කට්ටිය මැරුණාට පස්සේ සෑහෙන්න එනවා මේ මිනිය බලන්න එම්බාම් කරනකොට. ඇත්තටම අපි දෙන්නේ නැහැ බලන්න. මොකද අපි ෆෝන් එකක්වත් අරන් එන්න දෙන්නේ නැහැ. මේ ඉතින් එනවා බලන්න. ඒ වෙලාවේ මම ඉන්නකොට නිකන් මිනිස්සුන්ට එන්න ප්‍රශ්නේ. මායි තාත්තයි ගියා මල ගෙදරක ගියා මේ මිනිය උස්සනවා අවසන් කටයුතු කරන්න. ඉතින් ඒ වෙලාවේ තාත්තා කිව්වා අනේ මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්න කියලා. ඉතින් එයා ගිහිල්ලා වතුර වීදුරුවක් අරන් ආවා. ඉතින් වතුර වීදුරුව තාත්තා එක හුස්මට බිව්වා. බීලා වීදුරු කෝප්පේ ට්‍රේ එක උඩින් තිබ්බා. ට්‍රේ එක උඩින් තියලා අනේ ගෑනු කෙනා හැරිලා මෙතන එහා පැත්තේ එන ලොකු කැලයක් තිබුණා. ඒ කැලේට බීපු කෝප්පේ අරන් විසික්කා. ඒ වෙලාවේ තාත්තා ඇත්තටම වතුර උගුරක් කටේ තිබුණා. ඒ වතුර එක ගිලුන්නේ නෑ එයාට. එයා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා. ඒ වෙලාවේ මේ තාත්තගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. මම ඒ වෙලාවේ අහන්න ගියේ නෑ. ඇත්තටම මටත් ඒ වෙලාවේ දුක හිතුණා. මට ඒ වෙලාවේ ගිහින් හිතුණා බහැලා ගිහින් කෑ ගහන්න. ඒ වුණාට මම පාඩුවේ සද්ද නැතුව හිටියා. ඊට තාත්තත් එක්ක මිනිය දාලා ඔක්කොම කරලා එනකොට මම තාත්තගෙන් ඇහුවා තාත්තේ ඇයි ඔය ඇඬුවේ? තාත්තා මට කියනවා පුතේ මං අවුරුදු 13 ඉඳලා මම එම්බාම් කරන්නේ. දැන් මට අවුරුදු 34ක් වෙනවා. මේ වෙනකම් මේ කිසිම මල ගෙදරකින් මට මේ දේ වෙලා නැහැ.
අද මේ මල ගෙදරින් මට මේම දෙයක් වුණා කියලා තාත්තා සෑහෙන්න මේ කම්පා වුණා. මම සංජීව කුමාර ස්නේහා මගේ දුව මමත් දැන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා මට අවුරුදු 16 වගේ ආවේ. දුව අවුරුදු 8 ඉඳන් වගේ මගෙත් එක්ක මේ සම්බන්ධව වැඩ කරන් දෙනවා. දැනට මේ ශේෂ්ත්‍රයේ ලංකාවේ ඉන්න එකම කාන්තාව මෙයා. පොඩි කාලේ ඉස්කෝලේ යන දවස්වල ඉඳන්ම මමත් එක්ක යනවා. ඉස්කෝලේ යටලා ඉවලත් මං ඉන්නේ කොහෙද කියලා හොයාගෙන එනවා. ඇවිල්ලා මම කිසිම දෙයක් කියලා දෙලා නැහැ ගොඩක් දුරට. එයා බලාගෙන ඉඳලා හැමදේම එයා බලාගෙන ඉඳලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. මට ගොඩක් සතුටුයි. ඉතින් මගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නවත් මේ ශේෂ්ත්‍රයට කොහොම සම්බන්ධ නැහැ. එයා විතරයි මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වුනේ. මම ඇත්තට මල් ශාලාවේ තුල කරන්නේ මල් හදනවා. ආයෙ පෙට්ටි කුෂන් කරනවා. ඒ කියන්නේ පෙට්ටියේ සම්පූර්ණම වැඩ පොලිස් ඉඳලා ඔක්කොම කරනවා. වැඩියෙන්ම මේ යොමු වෙන්නේ මල් වලටයි එම්බාම් වලටයි තමයි. මොකද මල් මේ අර පෙට්ටියේ වටේ තියෙන මල් ටික සරසන්නේ මම. ඇත්තට මේක කියන්න ඕන. මම ගියා මේ මල ගෙදර ගියාට පස්සේ පෙට්ටිය තියලා පෙට්ටිය ඇරලා කරලා මම ඉතින් යනවා අර ඇඳුම රැඩි එහෙම වුණොත් බෙල්ල හැරුණොත් එහෙම මම අර යනවා හදන්න. අර මම කැප වුණා දැකලා මට මල ගෙදරින් මේ පොඩි ගානක් දුන්නා. මේක තියාගන්න කියලා. අනේ ඒක තියාගෙන ඉවර වෙලා මේ ඒ මල ගෙදර මේ දුවගේ අම්මා කියනවා මේ ටක් ගාලා ගිහින් අත හොදගනි ජරාව. ඔව්. ඇත්තට මේ වෙලාවේ මට සෑහෙන දුක හිතුණා. මං ඇත්තටම හිතුණා මං ආයෙ එම්බාම් කරන්නේ නැහැ කියලා. මං ගෙදර ඇවිල්ලා මේ තාත්තටයි මේ මගේ මහත්තයාටයි කියනවා මේ ආයි මං එම්බාම් කරන්නේ මට ඇති මම ගාමට යනවා කියලා මම අඬා කියනවා. ඒ වෙලාවේ ඇත්තටම තාත්තා කියනවා මාව තාත්තා මේ ලොකු හයියක් කරා. මේ ඔයා මේ වැටෙන්න එපා. අපි නැත්තම් මේ ඇත්තටම තාත්තා කිව්වා අපි නැත්තම් මිනිත් ගොඩ ගැහිලා එම්බාම් කාමරවල අර හැම අවස්ථාවයකම මං කඩාගෙන වැටෙනකොට මගේ තාත්තයි මහත්තයයි තමයි මාව උස්සලම තියන්නේ. ඇත්තටම ඒ දෙනටත් ගොඩාක් ස්තුතියි. මගේ මේ මහත්තයා ඇත්තටම බයයි මේවට. මේ අපේ තාත්තා දැන් ටිකෙන් ටික බය නැති කරලා ගන්නවා. මේ දැන් එක දවසක් මං සමහර දවස්වලට අමාරු දවස්වලට ගෙදර ඉන්නේ. මේ ඔළුවේ කැක්කුම ආවම ගෙදර ඉන්නේ. ඉතින් මේ එක දවසක් තාත්තා මේ ඇත්තටම මේ එයාගේ නම කිෂාන්. මේ කිෂාන්ව දාලා මේ ගිහිල්ලා අපේ තාත්තා කණ්ඩ මේ මිටක් ගේන්න ගිහිල්ලා අනේ ඒ වෙලාවේ මේ මට මේ කෝල් එකක් එනවා මේ මිනිහ මේ අත වන්නනවා කියලා. අනේ මං ඒ අවස්ථාවේ මේ ඇත්තට මමත් බය වුණා. ඉතින් මම වීඩියෝ කෝල් එකක් අරගෙන මේ පෙන්නන්න කිව්වා. ඉතින් ඇත්තටම තාත්තා බෙහෙත් කෑන් එක තියලා ගිහිල්ලා මේ බෙහෙත් කෑන් එකේ බෙහෙත් ඔක්කොම ඉවරයි. අර හුලං යනකොට මේ අත මේ ඕම් ටිකෙන් ටික ඉස්සෙනවා. මොනවා වුණත් අර අපේ ඇඟේ මේ නහර වලට පෝමලින් ගියාම හොඳටම මේ ඇඟට ඔරොත්තු ප්‍රමාණය මේ ඔරොත්තු දීලා අයින් කරන්න ඕන තුවාලකින් හරි මේ පිට කරනවා ඇඟෙන්. ඉතින් මේ මම වීඩියෝ කෝල් එක කරන් බලනකොට මම කිව්වා ඔය මිනිහ නැගිටිනවා නෙමේ මේ ඔයා චුට්ටක් ඉන්න මේ ඔය මේ බෙහෙත් ගහලා තියෙන්නේ කියලා. මේ එම්බාම් කාමරේ ඉන්න එන අමාරුයි. ඇයි කියන්නේ මේ ෆෝමලින් කියලා බෙහෙත් එකක් තියෙනවා. ඒක හරිම සැරයි. ඇස් වලින් කඳුළු එනවා මේ දැන් හරියට අපි බුලත් විටක් කෑවොත් කට වහගෙන කන්න බෑ. නිකන් හුස්ම ගන්න බැරුව යනවා. ඒ වෙලාවට අපි කටිනුත් හුස්ම ගන්නවා. අර ඒ තරම් එන අමාරු. මේ ඇත්තටම මේ මගේ මේ කොණ්ඩෙත් ගියා. එම්බාම් කරනවා කියලා අමුතු බඩු එන්නේ නැහැ. ඔය සෙරෙප්පු මහන ඉදි කට්ට. අපි මිනිහ කපන්න ගන්නේ ඔය මාකට් වල තියෙන හීනි පිහිය. ඉතින් මේ අර ඉදි කට්ටක් හරි පිහියක් හරි අපේ ඇඟිල්ල එක කැපුණොත් එහෙම අපි කරන්නේ මේ හොදන එක නෙමේ. ඔය මේ පිහියනෝ ඉදි කට්ටෙනෝයි මිනිහ ඔක්කොම කරලා තියෙනවා. සමාජ රෝග පවා ඉඳලා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඉදි කට්ට අපේ ඇඟිල්ල ඇවුනොත් අපේ ඇඟිල්ල පැසවනවා. පැසවුණාට පස්සේ ඇඟිල්ල කපලා අයින් කරන්න වෙනවා. ඉතින් අපේ ඇඟේ තුවාලයක් වුණ ගාම අපි ටක් ගාලා ගිහින් ෆෝමලින් එකේ මූඩියක් අරගෙන අතර වක් කරගන්නවා.
ඉන්න බෑ දනවා. අර විස බීජ මේ නාශකයක් එක ඉතින් මේ වක් කරගෙන චුට්ටක් වෙලා ඉන්නවා. ඇත්තටම පහුවදා වෙනකොට තුවාලේ හොඳට වේලෙනවා. මොකද මේ කොරෝනා කාලේ මේ මායි තාත්තයි වැඩ කෙරුවා. තාත්තටයි මටයි මේ කොරෝනා හැදුන්නේ නැහැ. ගෙදර අම්මටයි මල්ලිටයි කිරි අම්මටයි ඔක්කොටම කොරෝනා හැදුනා. මටයි තාත්තටයි හැදුන්නේ නැති හේතුව අපි දෙන්න මේ ෆෝමිලින් එක්කනේ ඉන්නේ. ඇත්තටම ඒ කාලේ මිනිස්සු එම්බාම් කරන කටි එම්බාම් කෙරුවේ නැහැ. බයයි. අපි මේ අතනින් කතා කරාම අතන්ට යනවා. එහෙම අපි රට වටේ ගියා. ඒත් මේ තාත්තයි මායි කොරෝනා කිට් එකක්වත් ඇන්දේ නැහැ. අත් දෙකට උපරිම දාගත්ත ග්ලව්ස් 4ක්. ඇඟේ ලේ ගෑවෙන්නේ නැති වෙන්න අපි දෙන්න වැඩ කෙරුවා. දැන් සමහරක් අය කියනවා ඉන්ජෙස් කරනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. අපි හදාගෙන තියෙනවා මේ ෆෝමිලින් කෑන් එකක්. ඒ කියන්නේ මේ ඔය තීන්ත මේ බෝතල් තියෙන ඒ වගේ බෝතලයක් උඩින් කපලා යටින් බටයක් දාලා හදලා තියෙන්නේ. ඉතින් අපි මේ හදලා එම්බාම් කාමරේ උඩ එල්ලලා තියෙන එක. මේ අපි බෙහෙත් කූරට අරන් තියෙන්නේ ওই රේඩියෝ වල දැන් තියෙන දිග කූර ඒරියල් කූර ඒ වගේ කූර හොඳට මුවක් තියලා තමයි හදාගෙන තියෙන්නේ. ඒක ඇතුලෙන් වතුර යන්නේ. ඉතින් මේ අපි මේ බෙහෙත් ගහනකොට වැඩියෙන්ම අපි කරන්නේ මේ එක්ක මේ අතින් ගන්නවා, එක්ක මේ බෙල්ලෙන් ගන්නවා, එක්ක මෙන්න මේ කකුලෙන් ගන්නවා. ඒ මේ තුනෙන් තමයි අපි මේ නහරේ ගන්නෙ. එහෙම බැරිම අවස්ථාවකට දැන් සමහරක් තියෙනවා බොඩි ලොකු සාමාන්‍ය මහතයි මේ වතුර වගේ කොච්චර බෙහෙත් ගැහුවත් සමහරක් මිනිහ වලට අල්ලන්නේ. ඒ වෙලාවෙ ඉතින් අපිට මේ ෆෝමලින් මේ අල්ලන්නේ නැහැ කියලා බලන්න බෑ. කොහොම හරි ගහන්න ඕනේ. ඒ වෙලාවේ අපි ඔය නහර තුනටම ගහනවා. කකුලෙනුත් ගහනවා, අතිනුත් ගහනවා, බෙල්ලෙනුත් ගහනවා. ඉතින් ඒ වෙලාවෙත් මේ හයියුන් නැත්තම් බැරිම තැන අපි මේ මෙතන ඉඳලා බඩ කපනකොට මේ සෙට් එක අයින් කරලා දානකොට අපි වෙනම ෆෝමලින් රෙද්දක් හොඳ ස්පීඩ් ෆෝමලින් රෙද්දක් ඔතනවා ඇඟේ. ඊට පස්සේ මේ මිනිය මුකුත් වෙන්නේ නැහැ, හානියක් වෙන්නේ නැහැ. එහෙම තමයි මිනි තියාගෙන සමහරක් ඔය ඇඟවල් වලට කොච්චර ෆෝමලින් ගැහුවත් හයි වෙන්නේ නැහැ මිනිය. වතුර තියෙන ඇඟවලුත් තියෙනවා සීනි. ඇත්තට මේ වගේ ඇඟවල් වලට බෙහෙත් අල්ලන්නේ ඒ වුණාට අල්ලන්නේ නැහැ කියලා අපිට අතාරින්නත් බෑ. අපි ඉතින් කොහොම හරි ඔට්ටු වෙලා මේ මිනිහත් එක්ක ඔට්ටු වෙලා ඉතින් වැඩේ කරගෙන යනවා. දැන් සාමාන්‍ය වයසක මේ මිනිස්සෙක් මේ ඒ කියන්නේ එක තැන් වෙලා ආවොත් එහෙම මේ කිසිම හානියක් නැතුව කෙලින් ඉන්නවා නම් ඇත්තටම ඒ වගේ වැඩකට යනවා උපරිම පැය දෙකක් විතර යනවා. ඇත්තටම මේ මොකද තාත්තයි මා ඉක්මනට කරනවා. කපොප් එකක් නම් ආවොත් පැය 3ක් පැය 6ක් විතර යනවා. ඇත්තටම කපොපයක් ආවම මොකද කපොපයක් ආවම කියන්නේ මේ ඒක එහෙන අමාරුයි. ඇඟේ කොටස් ඔක්කොම ගලවලා ඉස්පිරිතාලෙන් ඔලු කට්ට පවා ගලවලා එවන්නේ. අපි ඒක බෙහෙත් ගහලා නූලෙන් නූල ෆෝමිලින් සර ඇස් වලින් කඳුළු ඇවිල්ලා නූලෙන් නූල අපි මහන්න ඕන. ඒ ඔක්කොම ඇඟට බද්ධ කරලා මහන්න ඕන. ඒ වැඩවලට නම් එන අමාරුයි. මම මේ මිනිහක් එම්බාම් කරනකොට ඒක ඇත්තටම එන බය හිතෙන මූණක්. පීච් එකේ තිබුණේ මේ සති ගාණක් ගොඩ ගහලා මිනිහ ගේනකොට මේ හෙන්න කළුයි ඇස් දෙක එළියට පැනලා හෙන්න බය හිතෙන මූණක් තියෙනවා. මම නාන්න යනකොටත් මම ඇස් දෙක පියාගන්න මොහොතේ මට මේ මූණ පේනවා. බත් කනකොටත් මට ඉතින් මේ මූණ පේනවා. මේ ඇත්තටම මම මේ නිදිය ගත්තා. නිදිය ගත්තට පස්සේ මගේ හිතේ තිබුණේ මේ අර මිනිය ගැන. ඇත්තටම මේ නිකන් ඇවිදින සද්දයක් එන මගේ ඇඳ ගාව ඉඳලා. ඉතින් මේ හෙන්න බය වෙලා මම කෑ ගහගෙන නැගිට්ටා. තාත්තා දුවගෙන ඇවිල්ලා කිව්වා ඇයි දෝනි කියලා. මං කිව්වා අනේ තාත්තේ මේ මට අර මිනියව සැරෙන් සැරේට මේ පේනවනේ කියලා. ඒ වෙලාවේ තාත්තා කිව්වා හිතේ බය නැති කරගන්න කියලා. අනේ ඉතින් මම තාත්තා කියපු විදිහට ඒ මිනිහ අමතක කළා. මම හිතේ ඉතින් ඒ වෙලාවේ මම ඒක අමතක කරාට පස්සේ කිසිම බයක් නෑ මට. ඒ කියන්නේ පේන්නේ නෑ, ඇවිදිනවා ඇහෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි දැන් සමාජයේ ඉන්න කොට්ටාසයේගේ මිනිහක් දැක්කහම මොන හරි දැන් ලේ දැක්කහම කලන්තේ දාලා වැටෙනවා. ආන්ගේ මේ දැන් මිනිහ වලට තියෙන බය නැති කරගන්න. අපි බය වෙන්න ඕන ඇත්තට මිනිහට නෙමෙයි. අපි බය වෙන්න ඕන පණ පිටින් ඉන්න මිනිස්සයන්. කොයි වෙලාවෙ ඇවිල්ලා පිටිපස්සෙන් ගහයිද දන්නේ.
මිනියට අන්දන ඇඳුම් කිට් එක මහන්නේ අපේ අම්මා. ඉතින් අපේ අම්මා මේ මහනකොට ඉතින් අම්මත් එක්ක බලාගෙන ඉන්නවා. ඉතින් තාත්තා ඇවිල්ලා කියනවා අද මෙහෙම වැඩක් කෙරුවේ මෙහෙම වැඩක් කෙරුවේ කියලා. ඉතින් ඇත්තටම ඉස්සරම අම්මා මට යන්න දුන්නේ නැහැ. අම්මා මේ බැන්න මට මේ වෙනකන් තාම මිනිහක් බලන්නෙත් නැහැ එම්බාම් කාමරයට යන්නෙත් නැහැ එන බයයි එයාත්. ඉතින් මම අම්මට කියලා ඉතින් අම්මා මගේ දැක්ක වැඩක් කරනවා. මං කපන එකක් අපේ අම්මා බලන් හිටියා. ඉතින් ඒ වෙලාවේ මේ ගෙදර ඇවිල්ලා අම්මා කිව්වා ඉතින් කෙල්ලේ මට උඹට බල කරන්න බෑ. මේ උඹට ඕකම නම් කරන්න ඕන. කමක් නෑ දෝනි කරන්න. මේ ගමේ මිනිස්සුන්ට පේන නැගිටින්න කියලා. අපේ අම්මා මේ මම එම්බාම් කාමරේ තනියම මේ ඉන්න හින්දා අනේ මේ බලාගෙන ඉන්නවා. මම වැඩ ටික ඉවර වෙනකන්. මේ ඒ තරම් පරිස්සම් කරනවා මොනවා වුණත් තාත්තා ඔය කඩේකට ගියාම එම්බාම් කාමේ මේ දොර ගාවට වෙලා ඉන්නවා. මං සද්දයක් බද්දයක් නැත්තම් දෝනි කියලා කතා කරන අපේ අම්මා තමයි මට බුලත් පිට හදලා දෙන්නේ අර. අත් ග්ලව්ස් දාගත්තාම ගලවන්න බෑනේ. අපි කවුරු හරි තියාගෙන අනේ විතක් හදලා දෙන්නකො. ඉතින් අම්මා විතේ හදලා කටට දෙනවා. ඉතින් කාපන් කියලා. ඉතින් අම්මට දැන් මාව දකිද්දිත් අම්මා කියන්නේ ඔබ දෙයියන්ගේම පිටයි මේ ඔබේ අත් දෙකට මේ බුදු සරණයි කියලා ඉතින් කියනවා. මිනිස්සු අපි දිහා බලන්නේ ඇත්තන මේ වැරදි ඇහෙන්. එහෙම බලන්න එපා. මොකද මේ මම කරන්නේ ඇත්තට මේක සේවාවක්නේ. අපි නැත්තම් මේ සමාජයේ මිනි කුණු වෙනවා. ගෑනු ළමයි කෙම්බාම් කාමරේ හිටියා කියලා වැරදියට හිතන්න එපා. මොකද මේ මම ආසාවෙන් කරන්නේ මේ රස්සාව. ඇත්තටම මගේ හීනේ තමයි මල්ශාලාවක් දාගන්න. මිනිස්සයන්ට ඇත්තටම අඩු වියදමට ඇත්තටම සල්ලි නැහැ. අඩු වියදමට මම කරලා දෙන්න මගේ හීනේ මම කොහොම හරි ඒ හීනෙට යනවා. ඔයාලා කැමති නම් මගේ හීනෙට මට යන්න උදව් කරන්න. අපිව දැක්කාම පස්සේ අපිව කොන් කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලලා මතක් කරනවා. ස්නේහ වගේ දිරිය කාන්තාවන් අපිට කියන පණිවිඩයක් තියෙනවා මේ සමාජයට. ඒ කියන්නේ කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. ඔවුන්ගේ රැකියාවෙන් ඔවුන්ව මනින්න එපා. කෙනෙක්ව මනින්න පුළුවන් ඔවුන් සමාජයට කරන දේ අනුව විශේෂයෙන්ම වැරදි ක්‍රියාවක් කරනවා නම් සමාජය නොමග යවනවා නම් අපිට එතකොට ඒ කෙනා දිහා බලන විදිය වෙනස් කරන්න පුළුවන්. නමුත් කරන රැකියාව අනුව කෙනෙක්ව උස් පහත් කරලා මනින්න එපා කියලා තමයි මේ ස්නේහ අපිට කියලා දෙන පණිවිඩය. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් channel එක subscribe කරන්න, like කරන්න, අලුත් වීඩියෝ ගැන දැනගන්න bell button එක click කරන්න. Macam Filonian